බංගලාවේ උඩුමහලේ කවුරු හරි කෙනෙක් මවට වදින ගාතාව කියනවා ඇහිලා තියෙනවා කියලා ගමේ සමහරක් පුද්ගලයෝ කියන්න පටන් අරන් තියෙනවා. සමහරක් අය අඳුරු ඡායාවල් මේ උඩුමහලේ එහාට මෙහාට යනවා දැකලා අධික ලෙස බීතියටපත් වෙලා තියෙනවා කියලාත් වාර්තා වෙනවා. මේ හේතුව නිසා මේ බංගලාවේ දොරටු මීට අවුරුදු ගානකට කලින් අගුළු දාලා තිබ්බා. ගිරව්කන්ද ප්‍රදේශයේ මිනිස්සු විශ්වාස කරන විදිහට මේ බංගලාව පුංචි දැරියකගේ ශාපයට ලක් වෙලා තියෙනවා කියලයි. කාලයක් යනවත් එක්ක මේ ගෙදර ජීවත් වෙන්න එන ගොඩාක් අයට අඳුරු වස්තුන් වලින් බලපෑම් වෙනවා කියලා වාර්තා වෙනවා. මේ බංගලාව ගමේම ඉන්න ලයනල් කියලා පුද්ගලයෙක්ට බලා ගන්න බාර දීලා තියෙනවා. දැන් මේ පුද්ගලයා කියන විදිහට මේ ගෙදර දවල් වරුවේ මුර කරලා කරවල වැටෙන්න ගන්නවත් එක්ක මෙතනින් එළියට යන්නේ හරිම නොසන්සුන් සිද්ධීන් වලට මුහුණ දෙන්න වුණ නිසායි. කසායි අපේ channel එකට නැරඹුම් කරුවෝ මේ සිද්ධිය ගැන හොයලා බලන්න කියලා මැසේජස් දාලා තිබ්බා. දනුවා බස් කින්ග්ඩම් YouTube channel එකේ ඇඩ්මින් වගේම ඩාර්ක් රේ YouTube channel එකේ තිසර කවිදු වගේම අශේන් දිමේෂ මාත් එක්ක මෙන්න මේ ගවේෂණයට සම්බන්ධ වුණා. මේ තියෙන්නේ අපේ ගවේෂණය. ගවේෂණය අපි දැන් ඇවිල්ලා ඉන්නේ එන්ට්‍රන්ස් එක ගාව. එන්ට්‍රන්ස් එක ගාව වලට පේනවා නැති. අපි අද යන්නේ මම කලින් කිව්වා වගේ වෙනස්ම තැනකට. පස්සෙන් තිතර මේක අපිට පොඩ්ඩක් වෙනස් දෙයක් වෙයි. මේක කියන්නේ අපිට අලුත් දෙයක් වෙයි. අපි හැමතිස්සෙම ඉන්නේ පැරනෝමල් දේවල් විශ්වාස කරන්නේ නැති සීන් එක. නෑ මචං. ඔප්පු කරගන්න බෑ. අද අපි බලමු මේක කියන්නේ අපි යන්නේ අමුතුම අරමුණකට. මෙතන අපි කිසිම රිචුවල් එකක් දෙයක් කරන්න මේ යාවේ. අනිවාර්යයෙන්. මොකද රිචුවල් කරන්න අපි ඒව ප්‍රගුණ කරපු අය නෙමෙයි. ඇත්තටම අපි ඒව කරපු අය නෙමෙයි. ගුරුකම් කරන අය නෙමෙයි. ගුරු කරන්න බෑ. අපිට නිකන් දෙහිගෙඩි පාට කරලා පිටතර පුපුරෝල ඒව කරන්න. ඒ වගේ දේවල් ගන්න බෑ. ඒ වලට ප්‍රගුණ කරපුවා ඉන්නේ මේක. අනික දෙයක් කියන්න ඕනේ මේ මෙච්චරලා අපි hina වෙලා කතා කරගෙන ආවේ. ඒ අපිට ඒ වයිබ් එක දෙන්න ඕන නිසා. එහෙනම් අපිට hina වෙලා කතා කරන්න බැරි කමකුත් නැහැ. නමුත් භයානක ගවේෂණයක අපි ජෝක් කරන්න කිසිම අයිඩියා එකක් නැහැ. ඔයාලට ෆීලිං එක නැති වෙනවා එතකොට. උඩහට යන්න ඕනේ. ඔව් දැන් මේක ඉස්සර ඉඳලා තියෙන කවුද ඇත්තට? මෙහෙම සීන් එකක් තියෙනවා. මේ ගෙදර හිස්ටරි එකේ හිටපු මම හිතන්නේ මේකේ නම් පාවිච්චි කරන ප්‍රශ්නයක් අපි නම් පාවිච්චි නොකර අපි ඔයාලට ස්ටෝරි එක කියන්නම් මම. මොකද නම් පාවිච්චි කරලා ප්ලේසස් පාවිච්චි කරලා ඇත්තටම කිව්වොත් එහෙම අපේ මහන්සිය අපිට යවා ගන්න බෑ. අපි ගොඩාක් මේ මහන්සි වුණා මේ යාය 001 එක වෙනුවෙන්. අනුන්ගේ පස්සේ ඒ වුණාට කෙනෙක් දෙන්නේ කිව්වේ අන්තිමට මෙතන මේ මං කියන්නේ මේ මිනිස්සු විඳින්න ඕනේ මේක. ඉඳලා බලන්න. ආසිත.